තුළ ධ්වනි ප්‍රවේගය v ලෙස මැන ගන්නා ලදී. මේක v කියලා මැනගෙන තියෙනවා. ධ්වනි ප්‍රවේගයේ වාහයේ උෂ්ණත්වයේ නියතව තබාගෙන එහි පීඩනය දෙගුණ කළහොත්. දැන් මොකද්ද කරන්නේ මේකේ මේ වායුවේ උෂ්ණත්වයේ නියතව තියාගෙන පීඩනය දෙගුණ කරනවා. අපි සමීකරණ තියෙනව නේද මේ වායුවක මේ ධ්වනි ප්‍රවේගයේ ගැමා p බෙදීම ρ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ v සමානයි ගැමා rt බෙදීම. අපි සාමාන්‍යයෙන් මෙන්න මේක තමයි ගොඩක් මේ යූස් කරන්නේ මේ ගැටළු විසඳන්න. එතකොට මේකෙදි කරන්නේ උෂ්ණත්වයේ නියතව තියා ගන්නවා කියනවනේ. මේක නියතයි. එතකොට මේකත් නියතයි, ගැමා කියන එක නියතයිනේ. r කියන එකත් නියතයි. m කියන එකත් නියතයි. එතකොට මේ පීඩනය මත ඒක බලපාන්නේ නැහැ නේද? පීඩනය හෙට මේක වැඩි කළාට. එතකොට v මයි එන්නේ උත්තරේ.